පහුගිය දවස්වල පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මැතිතුමාව අත්අඩංගුවටපත් වුණා. මහේස්ත්‍රාත් අධිකරණය විසින් එතුමාව රක්ෂණ බන්ධනාගාරයට පත් කළා. එතුමාගේ පියාණන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අපෙන් ඇහුවා, රටෙන් ඇහුවා දැන් සතුටුයි. අපිට සතුටක් හෝ දුකක් නැහැ. රටේ නීතිය ක්‍රියාත්මක වීම සිදුවෙන බව තමයි, නැත්නම් නීති ආධිපත්‍ය ක්‍රියාත්මක වීම සිදුවෙන බව තමයි මේ ක්‍රියාවලියෙන් පෙන්වු කරන්නේ. නමුත් මේ සිදුවුණු ක්‍රියාවලිය පිළිබඳව සමාජය තුළ තියෙන දැනුම අඩු නිසා අත වශයෙන්ම මේ කාරණා පිළිබඳව අපේ රජය එහෙම සංවිධානගත ප්‍රචාරක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ නැති හින්දා ඇයි මේ නාමල් රාජපක්ෂ මහත්මයාව අත්අඩංගුවට ගත්තේ කියන කාරණය ගැන අද වෙනතුරුත් මාධ්‍ය හෝ රට හෝ ප්‍රමාණවත් දැනුමක් නැහැ. නමුත් මේ පැහැදිලි කිරීම සමාජය විසින් ඉල්ලන හින්දා ඒ නාමල් රාජපක්ෂ මහත්මයා අපේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාව පෞද්ගලික අපහසුතාවයටපත් කරන්නවත් ඒ හරහා හුදු දේශපාලන වාසියක්වත් ගන්න නෙවෙයි. ඇයි මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවටපත් වෙන්නේ? ඇයි මෙහෙම තත්ත්වයක් මතුවන්නේ කියන කාරණය ගැන පැහැදිලි කිරීම යුතුකමක් රජයට තියෙන නිසා ඒ පිළිබඳව නීත්‍යානුකූල ලේඛන මත 100% පදනම් වීම අතින් දාපු කිසිවක් නොමැතිව ඔබට පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකත් කියන්න බෑ. නැත්නම් මේ සියලු දේ මේ පිළිබඳව අධිකරණයට ඉදිරිපත් කරපු තොරතුරු මතයි පදනම් වෙන්නේ. දැන් මේ පිළිබඳව පළමු පැමිණිල්ල කරන්නේ දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම් කර වසන්ත සමරසිංහ. ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රීතුමා. ඊටම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා. එක්සත් ජාතික පක්ෂයේ කවුරුත් නෙමෙයි. හරි. එතකොට එතුමා අපි දන්නවා තවත් පැමිණිලි රාශියක් පහුගිය කාලේ තුමන් සංවිධානය කළා. ඒ කරපු එක පැමිණිල්ලක් මේ පැමිණිල්ලේ දිනය 2015 12 වෙනි මාසේ 26 වෙනිදා. අද ඊයේ මීට මාස 6කටත් වැඩි කාලයකට කලින් FCID වෙත කරපු පැමිණිල්ල. ඒ පැමිණිල්ල පිළිබඳව පරීක්ෂණ පවත්වන FCID ආයතනය B ඇලයිරක් 195 ඇලයිරක් 2016 කියන B වාර්තාව පළමුවෙන් ඉදිරිපත් කරන්නේ 2016 ජනවාරි 3. දෙවෙනි වාර්තාව 2016 ජනවාරි 12. තුන්වෙනි වාර්තාව 2016 ජනවාරි 19. හතරවෙනි වාර්තාව 2016 පෙබරවාරි 1. 2016 පෙබරවාරි 19 වෙනිදා තවත් වාර්තාවක් ඉදිරිපත් කරනවා. ඒ අවසාන වාර්තාව තමයි අපි මේ අත්අඩංගුවට පත් වීම පිළිබඳව හා සම්බන්ධව ඉදිරිපත් කරපු වාර්තාව. එතකොට මේ පරීක්ෂණය මාස 6කට වැඩි කාලයක් ක්‍රමානුකූලව ඇදී ගිය සවිස්තරාත්මක ගවේෂණයන් සිද්ධ වෙච්ච ඒ වගේම රජයට සම්බන්ධ නොවන දූෂණ විරෝධී හඬ නැමැති සංවිධානයේ නායකයා වන වසන්ත සමරසිංහ මහත්මයා විසින් කරපු පැමිණිල්ලක් මත පදනම් වෙච්ච කාරණය. ඒ නිසා කිසිම ආකාරයක නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාව පෞද්ගලිකව ඉල්ල කරලා වර්තමාන රජය විසින් හෝ එක්සත් ජාතික පක්ෂය විසින් හෝ කරපු ඉලක්කයක් නොවන බව විශේෂයෙන්ම කියන්නට කැමතියි. දැන් මේ පරීක්ෂණය අතරතුර හෙළිදරව් වෙච්ච කාරණා කිහිපයක් මම කියන්නට කැමතියි. ඒ තමයි ඔබ දන්නවා කොළඹ නගරයේ වැදගත්ම ස්ථානයක ඉදිවන බොහෝ මතභේදයට තුඩු දුන්න ක්‍රිෂ් ගොඩනැගිල්ල ඉදිවන ඒ කාරණේ සම්බන්ධව තමයි මේ ප්‍රශ්නය මූලිකව මතුවලා තියෙන්නේ.
මේ කාරණය පිළිබඳව සාක්ෂි වලින් පැහැදිලි වෙනවා ක්‍රිෂ් ට්‍රාන්ස්ෆර් පෞද්ගලික සමාගම විසින් රුපියල් මිලියන 70ක වටිනාකම සහිත මුදල් වන්නවත්ත වඩුගේ දොන් නිමල් හේමසිරි පෙරේරා කළමනාකාර අධ්‍යක්ෂක රොයල් සෙරමි. ඒ කියන්නේ බැංකු සහ අනිකුත් ව්‍යාපාර ක්ෂේත්‍රවල ඉන්න ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් වන නිමල් පෙරේරා මහත්මයා සතු HSBC බැංකුවේ ගිණුම් වලට එකතු වෙලා තියෙනවා. ගිණුම් දෙකකට එකතු කරලා තියෙනවා. එක ගිණුමකට මිලියන 40ක් සහ තවත් ගිණුමකට මිලියන 30ක් වශයෙන්. කොට ඒ ක්‍රිෂ් සමාගම නාමල් රාජපක්ෂ මහත්මයාගේ ඉල්ලීම පිට නිමල් පෙරේරා මහත්මයාගේ පෞද්ගලික ගිණුමකට ගිණුම් දෙකකට HSBC බැංකුවේ රුපියල් මිලියන 70ක මුදලක් තැන්පත් කරපු බව ගිණුම් අනුවත් පේනවා නිමල් පෙරේරා මහත්මයාගේ සාක්ෂි අනුවත් පේනවා. ඒ වගේම නිමල් පෙරේරා මහත්මයා පොලිසියට දීපු ප්‍රකාශය සඳහන් කරනවා මෙම මුදල් තැන්පත් කිරීමට අදාළව නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා තමන්ගෙන් විමසූ බව ගිණුම් අංක නාමල් රාජපක්ෂ මහත්මයා විසින් එතුමාගෙන් ලබා ගත්තා. පොලිසියට කළ ප්‍රකාශයක් විතරක් නෙමෙයි නිමල් පෙරේරා මහත්මයා අධිකරණයේ ඉදිරියේ මහේස්ත්‍රාත්තුමා ඉදිරියේ විශේෂ ප්‍රකාශයක් කළා තියෙනවා මේ කරුණු සනාථ කරලා. මම ඒක හරියට සඳහන් කරන්නේ පොලිසියට ප්‍රකාශ කිරීමට වඩා ඉක්මවා කිය වඩාත් විශ්වාසවන්ත කාරණයක් තමයි මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරිපිට විශේෂ ප්‍රකාශයක් කරන එක. එතකොට කිසිදු බලපෑමක් නොමැතිව ස්වාධීනව තමන් ගන්නා දේ කීමට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව මූලික වශයෙන් පැහැදිලි නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ ඉල්ලීම පිට ක්‍රිෂ් ට්‍රාන්ස්ෆර් පෞද්ගලික සමාගම රුපියල් මිලියන 70ක මුදලක් නිමල් පෙරේරා මහත්මයාගේ HSBC බැංකුවේ ගිණුම් දෙකට තැන්පත් කළා. ඊට පස්සේ නිමල් පෙරේරා මහත්මයා කියනවා නාමල් රාජපක්ෂ මහත්මයා එම මුදල් ඉන්පසුව වාර දෙකකදී එතුමාගෙන් ආපසු ලබාගත් බව. ඒ කාරණාත් පොලිසියට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරපු මහේස්ත්‍රාත්තුමා ඉදිරිපිට කියපු ප්‍රකාශයේ සාක්ෂි සඳහන් කරලා තියෙනවා. ඉන්පසුව නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමාව FCID වෙත කැඳවලා මේ මුදල කුමන අරමුණකින් ලැබුණද කුමන අරමුණකින් වියදම් කරාද කියන කාරණය ගැන විමසූ විට ඔහු පිළිඅරන් තියෙනවා ඔහුගේ ඉල්ලීම පිට නිමල් පෙරේරා මහත්මයාගේ ගිණුම් වලට ක්‍රිෂ් සමාගම විසින් රුපියල් මිලියන 70ක් ගොනු කළ බව තැන්පත් කළ බව එම මුදල නිමල් පෙරේරා මහත්මයා නාමල් රාජපක්ෂ මහත්මයාට ලබා දුන්නා. ඒක ගැන වාදයක් නෑ. ඊළඟ ප්‍රශ්නේ තමයි නාමල් රාජපක්ෂ ගරු මන්ත්‍රීතුමා විසින් එම මුදල පිළිබඳව කරන පැහැදිලි කිරීම. ඒ පැහැදිලි කිරීම තමයි මෙම මුදල 2013 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ පැවති සුපර් 7 රග්බි තරගාවලියට වියදම් කළාය පෞද්ගලික පරිහරණයට ගත්තේ නැහැ කිය. මතු පිටිම බලනකොට පේනවා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා රග්බි ක්‍රීඩාවට ආදරය කරන රග්බි ක්‍රීඩා වේදින කෙනෙක් නිසා එහෙම කළාදෝ කියේ. ඒ ප්‍රකාශයේ සත්‍යසත්‍යතාවය බලන්නට විශේෂ මූල්‍ය පොලිස් ඒකකය එම සමාගමේ එම ඒ සුපර් 7 රග්බි තරගාවලිය මෙහෙවපු එහා සම්බන්ධ වෙච්ච සියලුම විධායකයන්ගේ ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. මේ ක්‍රියාදාමයේ විශ්වාසවන්තභාවය පෙන්වන්න කරන මම උන්ගේ නම් සඳහන් කරන්නම්. නිමල් හේමසිරි පෙරේරා කළමනාකාර අධ්‍යක්ෂක රොයල් සෙරමික් සංජීව අනුප්‍රිය වික්‍රමනායක සභාපති E20 පෞද්ගලික සමාගම තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් චානු උපේන්ද්‍ර රත්වත්ත
අධ්‍යක්ෂ බ්‍රේව්ගාඩ් සිකියුරිටි සමාගම ප්‍රකට ව්‍යාපාරිකයෙක්, අසංග චන්ද්‍ර සෙනවිරත්න පාලක අධ්‍යක්ෂ කණ්ඩායම හෝටලේ ප්‍රකට රග ක්‍රීඩකයෙක්, රග පරිපාලකයෙක්, කවුරුත් දන්න ව්‍යාපාරිකයෙක්. ඒ වගේම මෙම සුපර් සෙවන් තරගාවලියේ ගිණුම් පිළිබඳව වගකීම දරලා තියෙන සුජානි බෝගල්ලාගම මහත්මිය ඇගේ ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා රග්බි සංගමේ උපසභාපති ලසිත වසුන්දරද සොයිසා ගුණරත්න මහත්මයාගේ ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා රග්බි සංගමේ හිටපු භාණ්ඩාගාරික කිරා නතවතු මහත්මයා තවත් දන්න ප්‍රකට ව්‍යාපාරිකයෙක්, එතුමාගේ උනුත් ප්‍රකාශ සටහන් කරගෙන තියෙනවා. ඕන් තමයි මේ සුපර් සෙවන් තරගාවලිය පිළිබඳ වගකීම දරපු අය. ඕන් සියලු දෙනාම ප්‍රකාශ කරනවා, කෙනෙක්වත් හැර සියලු දෙනාම ප්‍රකාශ කරනවා ක්‍රිස් ට්‍රාන්ස්ෆර් පෞද්ගලික සමාගම මගින් කිසිදු මුදලක් මෙම රග තරගාවලිය සඳහා නොලැබුණ බව නාමල් රාජපක්ෂ මහත්මයා පෞද්ගලිකව මිලියන 70ක මුදලක් තරගාවලිය සඳහා ලබා නොදුන් බව යන අධිවශය. එමනම් මතු පිටින් පේනවා, ඇස්බල්මට පේනවා මේ ඔබ මේ නම් සඳහන් කර බොහෝ දෙනා මෙතන ඉන්න ජනමාධ්‍යවේදීන් අඳුරනවා මේ කිසි කෙනෙක් මේ වර්තමාන රජයේ පැවැත්ම හෝ ජයග්‍රහණ වෙනුවෙන් ක්‍රියා කරපු පුද්ගලයෝ නෙමෙයි. මේ පුද්ගලයන් සියලු දෙනාම ගරු රාජපක්ෂ මන්ත්‍රීතුමා සමග හිතවත්ව ඒ රග ක්‍රීඩාව සම්බන්ධ කටයුතු කරපු අය. ඔවුන් කියනවා මේ මිලියන 70ක මුදල රග ක්‍රීඩාවේ ප්‍රවර්ධනයේ නොලැබුණු බව. ඒතර මේක රජයේ ස්ථාවරයක් නෙවෙයි, ඒක බොහොම පැහැදිලි. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ක්‍රිස් සමාගමෙන් මිලියන 70ක් ගත්තේ ඇයි? ඒ මිලියන 70ට මොකද වුනේ? ඒ මිලියන 70න් අයිතු ලෙස පොහොසත් වුණා. මේ කාරණා පිළිබඳව බොහොම සවිස්තරව මාස 6කට අධික කාලයක් තිස්සේ ගවේෂණය කරපු විශේෂ පොලිස් ඒකකයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාව 2016 7 වෙනි මාසේ 11 වෙනිදා සාපරාධී විශ්වාසය කඩ කිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණය සහ වංචාව යන චෝදනාවන් පහදලා දීලා අත්අඩංගුවට ගන්න. දැන් මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වුණත් නැතත් මේ ආකාරයෙන් මුදලක් ලබාගෙන යම් අරමුණකට කියලා ඒ මුදලේ අරමුණට පාවිච්චි කරන්නේ නැතුව තමන්ගේ පෞද්ගලික පරිහරණයට ගත්තොත් හෝ ළඟ තබා ගත්තොත් මේ කියන චෝදනා සිද්ධ කරනවා. යා පෙරේරා වුණත්, සිල්වා වුණත්, රාජපක්ෂ වුණත් වරදමයි. මේ රටේ දඬු සංග්‍රහය හැදුවේ දේශපාලන පක්ෂ වල නෙමෙයි. මේ රටේ අපරාධ මුදල් සංග්‍රහය හැදුවේ ඒ පුද්ගලයා දරන ධූරය අනුව නෙමෙයි. බොහොම පැහැදිලිව දූෂණ විරෝධී සංවිධානය විසින් කරපු මේ පැමිණිල්ල ගැන විශේෂ පොලිස් ඒකකය, මූල්‍ය පොලිස් ඒකකය දීර්ඝකාලීන සවිස්තර පරීක්ෂණයක් පවත්වලා ඉතාම පැහැදිලි සාක්ෂි තිබෙන විට නියමිත චෝදනා කියවලා දීලා මන්ත්‍රීතුමා අත්අඩංගුවට තියෙනවා. තවත් මේක පියවරක් තියෙනවා. මින් පස්සේ මේ චෝදනා පිළිබඳව නීතිපතිවරයා මේ සාක්ෂි පිළිබඳව සලකා බලලා අධිචෝදනා ගොනු කරලා සාධාරණ නඩු විභාගයක් අනුව අධිකරණයක කරන පරීක්ෂණයකින් පස්සේ තමයි වරදකරුද නිවැරදිකරුද කියලා තීරණය වෙන්නේ. මේ වෙලාවේ මතුවෙන ප්‍රශ්නේ තමයි ද්වේෂ සහගතව අත්අඩංගුවට ගත්තද? රජයේ දේශපාලන ව්‍යාපෘතියක් අනුව අත්අඩංගුවට ගත්තද කියලා? අධිකරණ වාර්තාවන් අනුව මේ පිළිබඳව තියෙන පැහැදිලි සාක්ෂි අනුව රටේ පිළිගත් නීතිය අනුව නාමල් රාජපක්ෂ මහත්තයාව අත්අඩංගුවට අරගෙන තියෙන්නේ මේ රටේ පිළිගත් නීතිය අනුව එතුමා සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ
වංචාව කියන චෝදනා වංචාව කියන වැරදි කරපු බවට ඇස්බල්වට සාක්ෂි තියෙනවා. ඒ නිසා දැන් ඔබට සතුටුද කියලා අහලා වැඩක් නැහැ. යම් අපරාධයක් පිළිබඳව සාක්ෂිකාරයෙක් පිළිබඳව සැක කළ විත්තිකාරයෙක් අත්අඩංගුවට ගත්තාම ආණ්ඩුවට දෝෂාරෝපණය කළ වැඩක් නැහැ. පොලිසිය දෝෂාරෝපණය කළ වැඩක් නැහැ. මේ රටේ සාධාරණ අධිකරණයක් තියෙනවා. වටනඩුවිනුත් පෙන්වුම් කරේ මේ රටේ අධිකරණයේ කොපමණ සාධාරණද කියලා. කොපමණ දුරට නීති බලනවද කියලා. අපි දන්නවා ප්‍රායෝගිකව දේශපාලනය කරපු අය හැටියට මේ රටේ පුරවැසි හැටියට මීට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපි නිදහස තිබුණේ නැහැ. අද මහේස්ත්‍රාත් අධිකරණය වල ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා සෑම අධිකරණයකටම රටේ නීති අනුව පුද්ගලයන්ගේ තරාතිරම නොබලා කටයුතු කිරීම අවශ්‍ය නිදහස ලබා දෙලා තියෙනවා. ඒ නිසා අවශ්‍ය නීති තර්ක ඉදිරිපත් කරලා අප ලබා ගන්න පුළුවන්. ගරු අධිකරණයේ සුසු අවස්ථාවක් ඇතිදී නීතිපතිවරයා මේ ගුණව සලකලා බලලා අධිචෝදනා ගුණ කිරීමට සාක්ෂි තිබෙනවා නම් අධිචෝදනා ගුණ කරයි. ඉන්පසුව සාධාරණ නඩු විභාගයක් පවත්වලා වරද කවුද නිවැරදි කවුද කියලා තීරණය කරන්න පුළුවන්. ඒ නිසා මේ රජයට චෝදනා එල්ල කිරීම වැරදි. ඒ වගේම කිසිම දේශපාලන න්‍යාය පත්‍රයක් නැහැ. පෞද්ගලික දොස්තර උත්සාහ කරා මේ ඉතල ඇමතිවරයෙක් එතුමා තවත් කාරණා අතරදී කිව්වා අපරාධ චෝදනා පිළිබඳව අත්අඩංගුවට ගැනීමට ඉඩ තිබෙනවා ඉදිරියේදී කියලා. නමක් කිව්වෙත් නැහැ චෝදනාව කිව්වෙත් නැහැ. හරි. හැබැයි දැන් ඒ සිද්ධිය සම්බන්ධ කරලා මේ ඇමතිලාට ඕන විදිහට අත්අඩංගුවට ගන්නවා කියලා කියන කතාව සම්පූර්ණ වැරදි. 2015 12 මාසේ 26 වෙනිදා තමයි පැමිණිල්ල කලේ වසන්ත සමසිංහ මහත්මයා නඩුවාර ගානක් මේ නඩුව කැඳෙව්වා. මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂිකාරව ඉදිරිපත් කළ සාක්ෂිකාරයන්ගේ ප්‍රකාශ අධිකරණ ඉදිරිපත් වාර්තා කළා. ඉතාම සාධාරණ පරීක්ෂණයකින් පස්සේ අත්අඩංගුවට ගත්ත දවස. ඒ දවස තීරණය කරන්නේ ආණ්ඩුව නෙමෙයි. ඒ දවස තීරණය කරන්නේ දේශපාලනඥයෝ නෙමෙයි. ඒ දවස් තීරණය කරන්නේ පොලිසිය. ඒ නිසා මේ කාරණේ පිළිබඳව ආණ්ඩුවට දෝෂාරෝපණය කිරීම වැරදි. හැබැයි මේ රටේ අවුරුදු 11කට ආසන්න කාලයක් මෙරට පාලනය කරපු මහින්ද රාජපක්ෂ මහත්මයා අහනවා නම් ඔබට සතුටුද කියලා අපිට සතුටු වෙන්න එක හේතුවක් තියෙනවා. ඒ තමයි මේ රටේ නීති ආධිපත්‍ය ආණ්ඩුව විපක්ෂය කියලා බලන්නේ නැතුව අද සාධාරණව ක්‍රියාත්මක වෙනවා. මේ රටේ අධිකරණයට කෙලින් වැඩ කරන්න හයිය දීලා තියෙනවා. මේ රටේ පොලිසියට කෙලින් වැඩ කරන්න හයිය දීලා තියෙනවා. මේ රටේ පුරවැසියා ශක්තිමත් වෙලා තියෙනවා. මේ රටේ පාර්ලිමේන්තුව ශක්තිමත් වෙලා තියෙනවා. අන්න ඒක ගැන අපිට සතුටුයි.